සුබ දවසක් හැමෝටම. ඔබ මේක තුලා සිටින්නේ නවීටේෂන් YouTube channel එක අරගෙන තවත් අලුත් brand new video එකකට. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ WhatsApp එකේ තියෙන පොඩි icon එකක් පිළිබඳව. ඇත්තට මේ icon එක මොකක්ද කියලා දැනගන්න අපිත් එක්ක දෙකට මේක තුලා සිටින්න කියලා ආරාධනා කරනවා. ඉතින් වීඩියෝ එකට යන කලින් තාමත් කියන අපේ YouTube channel subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා එහා බෙල් icon එක all press කරලා තියාගන්න. අපි වීඩියෝ එක release කරපු ගමන් ඔයාලගේ phone එක notification කරා ඒ වීඩියෝ එක ලබා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි යමුද අපේ lesson එකට. මම නවීටේෂන්. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලගේ ෆෝන් එකට WhatsApp එක ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඉතින් ඔයාලගේ ෆෝන් එකේ Play Store එකට ගිහලා උඩ search bar එක search කරන WhatsApp කියලා. WhatsApp කියලා search කරගෙන ඔයාලගේ WhatsApp icon එකේ තියෙන app එක ඉන්ස්ටෝල් කරලා open කරගන්න. ඉතින් මම open කරගන්නවා. open කරගත්තාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා මුල්ම පාඩ use කරනවා නම් අනිවාර්යෙන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මම මෙතන chat කරලා තියෙන මම save කරපු chat කරලා තියෙන numbers කීපය තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද අපි කතා කරන option එක තමයි මෙන්න මේ chat එකකට lock එකක් දාගන්න විදිය. example එකක් වශයෙන් ඔයාගේ හොඳම යාළුවා ගෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ girlfriend ගෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ boyfriend ගෙ වෙන්න පුළුවන්. ඒ කැමති chat එකකට lock එකක් දාගන්න එක. ඔව්. ඔයා හිතනවා ඇති ඊට වැඩිය ලේසිනේ app lock එකක් දාගන්න කියලා. ඇත්තම ගොඩක්ම ලේසි. ඒක ගොඩක්ම හොඳයි app lock එකක් දාගන්න එක. නමුත් ඔයා නිකමටවත් WhatsApp එක පාවිච්චි කරලා ක්ලියර් කරගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවා නිකමන හරි ඔයාගේ ෆෝන් එක බැලුවොත් අනිවාර්යයෙන්ම ඔයාගේ girlfriend ගේ හරි boyfriend ගේ හරි chat එකට යන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයා app lock එකක් දාගත්තත් කමක් නැහැ. app lock එක දාගෙන ඉවරලා chat lock එකක් අනිවාර්යයෙන්ම දාගන්න ඔයාගේ boyfriend ගේ හරි girlfriend ගේ හරි නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ට chat එක බලන්න හැකියාව තියෙනවා. ඉතින් මේ lock එක දාපුවම ඔයාගේ යාළුවාගේ save කරලා තියෙන number එකවත් save කරලා තියෙන නමවත් DP එකවත් කිසිම කෙනෙකුට පෙන්වන්නේ නැහැ. ඉතින් අද මම lock එක දාන්නේ මගේ number කියන මෙන්න මේකට දාගන්නේ. ඉතින් මම මේක එකපාරක් දෙනවා. අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න ඔයාගේ screen එකේ lock එක කිසිම කෙනෙකුට පෙන්වන්න එපා මේ වෙලාවේ. ඒ කියන්නේ screen එකේ තියෙන lock එක තමයි අපි මේකට add කරගන්නේ. කිසිම කෙනෙකුට පෙන්වන්න එපා මේ lock එක. ඒ කියන්නේ මම හිතන විදිහට සාමාන්‍ය screen එකට දාන lock එකම තමයි මේකට දාන්න පුළුවන්. අපි පළවෙනි වතාවට වෙනත් lock එකක් add කරලා බලමු. ඉතින් ඉස්සල්ලාම ඔයාලා ස්ක්‍රීන් එක lock එකක් දාගෙන මෙතන මගේ number උඩ කියන ඔයාගේ කියන්නේ ඔයාගේ යාළුවාගේ number එක උඩ මෙතන එකපාරක් click කරලා මෙතන chat lock කියලා එකක් තියෙන option එකක් මේක tick එක දාගන්න අපි මේ වගේ දුන්නාම continue කියලා එකක් එනවා. ඉතින් මම කැමති number එකක් කැමති lock එක මෙතන දෙනවා. පළවෙනි lock එක දුන්නට හරි ගියේ නැහැ. මොකද මම එතන වැරදි lock එකක් දුන්නේ. අපි ස්ක්‍රීන් එකේ තියෙන lock එක දුන්නේ ගමන්ම අනිවාර්ය lock වෙනවා. ඉතින් ඔයාලට කළු පාට ස්ක්‍රීන් එකක් එන්නේ පෙන්නුවේ ඒ ගණන් ගන්න එපා. ඒ කියන්නේ අපි ස්ක්‍රීන් රෙකෝඩ් කරලා අනිවාර්ය lock එක පෙන්වන්නේ නැහැ ඒ හැටි. ඉතින් බලන්න පුළුවන් ඔයාලට මෙතන lock එක වෙල්ලා තියෙනවා. ඉතින් මම මෙතන back වෙලා සම්පූර්ණයෙන් back වෙනවා. ඉතින් ඔයාලට මෙතන මගේ number එක කියන එක මෙතන බලා ගන්න හැකියාවක් නැහැ. ඉතින් මම පල්ලෙහා ඉඳන් වේගෙන් උඩ යනවා. ඒත් ඔයාලට බලා ගන්න හැකියාව නැහැ. ඉතින් එකපාරක් අපි මෙහෙම පල්ලෙහාට කරොත් අනිවාර්යෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන lock එකේ chat කියලා එකක් තියෙනවා. මේක උඩ එකපාරක් ක්ලික් කරපු ගමන් අපේ chat කරපු lock කරපු chat එකට යන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ගොඩක්ම සුරක්ෂිතයි. ඔයාලට එතන back වෙන එක මම බලන්න පුළුවන් මෙතන නිකන් ඉබ්බෙක් විතරයි පෙන්වන්නේ. ඉතින් මේක සමහර වෙලාවට පෙන්වන්නේ නැහැ. මම එකපාරක් back වෙලා ආපහු WhatsApp එක open කරගත්තාම අපේ chat එක lock කරලා තියෙනවද කියලාවත් මෙතන බලා ගන්න බෑ. ඔය කොච්චර ගියත් අපිට බෑ ටිකක් අපි මේක පල්ලෙහාට ඇද්දොත් විතරයි අපේ lock කරපු chat set එක පෙන්වන්නේ. ඉතින් අද ගෙන ආපු වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක like එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න මාලා දින රතු පාට subscribe button එක click කරලා හැබැයි පොන්චි bell icon එක all press කරලා තියාගන්න. එහෙනම් අදට ගින් එන්න අපි තවත් අලුත් දවසක හම්බෙමු. තවත් අලුත් ටෙක්නික් වීඩියෝ එකක් එක්ක.